එහෙම කැපවීම මත ඇවිල්ලා මේ රටේ දැනට ජීවත් වෙන තවත් කෙනෙක් මේ ඔහු ගැන කියන කතාව. එක්කෝ ඇතනේ මඟ පෙනීමටදී 2024 මගේ වයිෆ්ගේ අධ්‍යාපනය කටයුතු සඳහා අපි ෆින්ලාන්තයට පැමිණියා. එහිදී මම ලංකාවේදී මගේ විනෝදංශයක් ඉදිරි කරපු ෆොටෝග්‍රැෆි ක්ෂේත්‍රයේ මට උවමනාවක් තිබ්බා ඒ ෆීල්ඩ් එකෙන්ම ඉස්සරහට යන්න. එහිදී ෆින්ලන්තේ වීසා එක මට ලැබීමත් සමගම යුරෝපයේ තියෙන සියලුම ෂෙනගන් කන්ට්‍රීස් වල එම ශේත්‍රයේ රැකියාවක් කරගෙන ඉදිරියට යාම හැකියාව මට අවස්ථාවක් ලැබුණා. ඒ සියලු වැඩ කටයුතු වලට එක්කෝ ආයතනයේ මඟ පෙන්වීමේ මට ඉතාම සැහැල්ලුවක් වුණා. ඒ ඔස්සේම මම දැන්ට කරන රැකියාවෙන් මට වර්ක් පර්මිට් එක ලබා ගැනීමේ අවස්ථාවක්ද ඉතා ඉක්මනින් මට ලබා කරගන්න එක්කෝ ආයතනය ඇතුළු සියලු කාර්ය මණ්ඩලය මට සහයෝගය දැක්වා. ඒ වගේම ඉතා මිත්‍රශීලීව සුවදශීලීව මාත් සමග එකට කටයුතු කර මගේ හැම කටයුත්තකටම සහයෝගී ලබා දෙමින් එම වැඩ කටයුතු සාර්ථකව සාර්ථක කර ගැනීමට දිල්රුක් ඇතුළු එක්කෝ ආයතනයට මගේ ස්තුතිය මම පුද කර සිටිනවා.